Welcome to Next Step Advisor. Welcome to New Zealand. අපි දැන් SIT ඉන්ස්ටිටියුට් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් ගැන කතා කළානේ. ප්‍රෝග්‍රෑම් ගැන කතා කරනවා වගේම අපි කතා කරන්න ඕනම දෙයක් තමයි ඔයාලා ඉගෙන ගන්න ගමන් ඔයාලගේ මානසික සුවය, ශාරීරික සුවය කොහොමද පවත්වා ගන්න කියන එක. මම හැමතිස්සෙම ඔක ගැන කතා කරනවානේ. ඒකේ වැදගත්කමත් කතා කරනවානේ. ඒක අපි හිතුවේ නැතුවට හරිම වැදගත් දෙයක්. හේතුව තමයි අධ්‍යාපනය කරන කාලයේදී ඔයාලගේ මනස සමතුලිතව තියාගෙන මේ පරිසරයේ තියෙන ස්ට්‍රෙසස් එක්ක ඔයාගේ මනස සහ ශාරීරිකව බැලන්ස් කරගෙන ඒ වගේම ලෙඩ වෙන්නේ නැතුව මනසින් හා ශාරීරිකව ලෙඩ වෙන්නේ නැතුව බොහොම ලස්සනට ඔයාගේ ගමන කම්ප්ලීට් කරගන්න නම් මේ දේවල් හරිම වැදගත්. ඒ හින්දා තමයි මම ඔයාලව මෙතෙන්ට අද එක්කගෙන ආවේ. බලන්නකො මේ මෙතන හරිම ලස්සන තැනක්. ඉන්වකාගිල් වල ඉඳන් පොඩි දුරකින් තියෙන්නේ. පොඩි දුරකින් ඔයාලට විනාඩි 5කින් 10කින් වගේ එන්න පුළුවන්. මෙහාට කියන්නේ නිව්සීලන්ත වල තියෙන අන්තිම කෙළවර මේ. ජනාවාසයක් තියෙන අන්තිම කෙළවර. ඉතින් මේ අන්තිම කෙළවර බොහොම පොඩි ගම්මානයක් තියෙන්නේ. ඒ වගේම ලස්සන view point එකක් තියෙනවා. මේක ඉර බැහැගෙන යන වෙලාවට නම් හරිම ලස්සනයි. හැබැයි අපි ආවේ නම් ටිකක් දවල් වෙලාවක. දැන් මම මේ ඇවිත් ඉන්නේ. මේ වෙලාවේ අර ඉර බැහැගෙන යන ගෝල්ඩන් කලර් එක නම් නැහැ. ඒ වුණාට හවසට මෙතන හරිම ලස්සනයි. ඒ වගේම දවාලක වුණත් උදේක වුණත් ආවොත් මෙතන ඇවිල්ලා පොඩ්ඩක් ඔයාගේ පවුලේ අයත් එක්ක එහෙම නැත්නම් ඔයාගේ ආදරණියන් එක්ක එහෙම නැත්නම් ඔයාට තනියම වුණත් මෙතන ඇවිල්ලා ටිකක් කාලය ගත කරලා මනස රිලැක්ස් කරගන්න හරිම ලස්සන තැනක්. ඉතින් මෙතන තියෙනවා පොඩි දේවල් බලන්න මේ වගේ තැන්. ඊළඟට බීච් එක දිහා බලාගෙන ඉන්න පුළුවන්. සමහර අය නම් ඔයාලට පේනවා මෙතන ෆිෂින් කරනවා. ඔය ෆිෂින් කරන්න ඔයාලා කැමති නම් මෙතන ෆිෂින් කරන්නත් පුළුවන්. ඊට අමතරව තව එක ක්‍රීඩා තියෙනවා. පොඩි ජල ක්‍රීඩා කරන්න පුළුවන්. බීච් එකේ පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්. ඉතින් මේක හරිම සුන්දර පරිසරයක්. ඇවිල්ලා රස විඳින්න මේ දේවල්. ඒ වගේම තව ඉන්වකාගිල් වල තව තැන් ගොඩක් තියෙනවා. අපි මේ එක තැන් වලට ගිහින් බලමු. ඉන්වකාගිල් වල ඉන්නවා නම් ඔයාට මොනවද රස විඳින්න පුළුවන් කියලා. මොකද මේ වගේ තැනකට එන එක හරි වැදගත්. ඉන්වකාගිල් වල ඉන්නවා නම් මොකද මේ ඉන්වකාගිල් කියන්නේ චුට්ටක් අර ඕක්ලන්ඩ් වගේ නෙමෙයි. පොඩ්ඩක් ජනාකීර්ණ අඩු නගරයක්. එතකොට ජනාකීර්ණත්වය අඩු වුණාම සමහර වෙලාවට පොඩි පාළු ගතියක් දැනෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් මේ පාළු ගතිය එච්චර සමහර අය කැමති නැහැ. සමහර අයට ඒක මානසික පීඩනයක් ගෙන දෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණාම මේ වගේ තැනකට ඇවිල්ලා මනස රිලැක්ස් කරගන්න මේ වගේ තැනක් ඉතාමත් වැදගත් වෙනවා. ගොඩක් කට්ටිය මේ තැන් වලට එනවා. ඇවිල්ලා ඒගොල්ලොත් එක්කත් කතා බහ කරලා ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි. මෙහි මිනිස්සු හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා එයාලගේ විස්තර ෂෙයා කරගන්න පුළුවන්. මේ පරිසරයේ තියෙන సౌందර්යය වගේම මේ හිස්ටරි එක ගැනත් අධ්‍යයනය කරලා යම් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඔයාලා දැන් මේ වගේ රටකට එන්නේ ඉතින් මේ වගේ පරිසරය රස විඳගෙන මේ දේවල් ඉගෙනගෙන ඒ වගේම මේ රටවල් සෙටල් වෙන්න හිතාගෙනනේ. ඉතින් එතකොට මේ දේවල් ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මේ තවත් හොඳ තැනක් ඇවිල්ලා මේ බලලා සතුටු වෙන්න. අපි ඊළඟට බලමු තව මොනවද මේ වගේ තැන් තියෙන්නේ කියලා මේ ඉන්වකාගිල් ඒරියා එකේ.